ගෝව කියන්නේ අපේ ගෙවල් වල නිතරම හදන කෑමක්නේ. මං අද කියන්න යන්නේ ගෝව තෙල් දාන රසම රස විදියක් ගැන. හරිම පහසුවෙන් හදන්න පුළුවන් කෑමක් තමයි මේ ගෝව කියන්නේ. එහෙනම් අපි බලමු මේක හදන්නේ කොහොමද කියලා. මුලින්ම තාච්චියට තෙල් ස්වල්පයක් දමා මේ ආකාරයට තෙල් එක රත් වූ පසු එයට මිරිස් කුඩු, අහ කුඩු සහ අබ සල්පයක් එකතු කර එයට ලුණුද එකතු කර ඉන්පසු කපාගත් උණු මිරිස් තක්කාලි ටිකද එකතු කරන්න. මෙයට මං රම්පේ කරපිංච සහ උරුඳු පොතු කැබැල්ලක් එකතු කරනවා. මෙයට මං උඹල කඩ කුඩු ටිකක් සහ සාදාගත් සුදු ලුණු ගුරු පේස්ට් එකද මේකට එකතු කරනවා. පසු මම මේ හොඳට මික්ස් කරගන්නවා. පසු ඕවා ටික එකතු කර මෙය මං විනාඩි 2ක් පමණ පිස ගන්නවා. නම් මාරම සුවඳයි. දැන් ගෝව තෙම්පරාදුව නම් හදලා ඉවරයි.